දැන් අපි ටිකක් වෙලා නුවණින් මෙනෙහි කරමු චතුරාර්ය සත්‍ය ගැන. සාදු සාදු සාදු. හොඳට මේ කියන දේ හොඳට අහගෙන හිමීට වචනෙන් මෙනෙහි කරන්න. ඒ වචනෙන් මෙනෙහි කරන්න කිව්වේ ඔබට අහන දෙයට තව තවත් හිත යොමු කර ගැනීම පිණිසයි. තේරුම් ගැනීමේ පහසුව පිණිසයි. ඒට සිත රඳවා දීම පිණිසයි. හොඳට අහගෙන ඒක මෙනෙහි කරන්න. මා කිව්වා මේ අනුව හිතන්න. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පළමුවෙනි ආර්ය සත්‍ය ලෙස දුක්ඛාරි සත්‍ය වදාළසේක. දුක්ඛාරි සත්‍ය anu කුමක්ද? ඉපදීම දුකකි. ඉපදෙන ආකාර හතරක් තිබේ. බිත්තරයක් ඇතුලෙන් ඉපදුනත් ඒ අණ්ඩජ ඉපදීම දුකකි. මව් කුසෙන් උපදුනත් ඒ ජලාබුජ ඉපදීම දුකකි. තිත් පරිසරයෙන් ඉපදුනත් සංසේදජ ඉපදීම දුකකි. මේ තුනෙන් තොරව ඉපදුනත් ඕපපාතික ඉපදීම දුකකි. කොයි අවුරින් උපන්නාත් උපන් සත්වයාට ජරාවට පත්වීම අනිවාර්ය උරුමයකි. ජරාවට පත්වීම දුකකි. ජරාවට පත්විද්දී උපන් සත්වයාගේ දැස් නොපෙනී යයි. කන් නොඇසී යයි. දත් හැලී යයි. කෙස් ඉදී යයි. සමරැලි වැටී යයි. ශරීරය දුර්වල වෙයි. ඉඳුරන් මෝරා යයි. තමාට කිසිවක් තනිවම කරගත නොහැකි වෙයි. ඒ හේතුවෙන් ඔහු දුක් දුම්නස් විඳී. ජරාව දුකකි. උපන් සත්වයා අනේක වූ රෝග පීඩාවන්ට බඳුන් වෙයි. උපන් සත්වයාට ඇස් රෝග හට ගනී. කන් රෝග හට ගනී. නාසී රෝග හට ගනී. දිවේ රෝග හට ගනී. දත් රෝග හට ගනී. සමේ රෝග හට ගනී. අස්ථි රෝග හට ගනී. උපන් සත්වයාට නානා රෝග හට ගනී. මුළු ශරීරයම රෝගයන් හට කැදැල්ලක්සේ පවතී. රෝග පීඩා වැළඳීම නිසා උපන් සත්වයා දුක් දුම්නස් විඳී. රෝග වැළඳීම දුකකි. උපන් සත්වයා අනිවාර්යෙන්ම මරණයට පත්වී. මරණයේ අභියස උපන් සත්වයා බිය වෙයි. තැති ගනී. හඬා වැළපෙයි. ලයෙහි අත් ගසා හඬයි. අකමැති වෙයි. මහා දුකකට පත්වෙයි.
බියකටපත් වී උපන් සත්වයාට මරණේ දුකකි. ඉපදීම නිසා මේ සියලු දේ සත්වයාට උරුම වෙයි. උපන් සත්වයා ප්‍රිය වූ දෙයින් වෙන්වීමේ දුකටද බඳුන් වෙයි. ප්‍රිය වූ දේවල්, ප්‍රිය වූ ඥාතීන්, ප්‍රිය වූ දරුවන්, ප්‍රිය වූ ස්වාමි බිරිඳ, ප්‍රිය වූ අසල්වැසියන්, ප්‍රිය වූ ඥාති මිත්‍රාදීන්, යහළුවන් වෙන වෙන කල්හි උපන් සත්වයා ඒ හේතුවෙන් හඬා වැටේ, සුසුම් හෙලයි, වැළපේ, අනේක දුක්ඛයන්ට බඳුන් වෙයි. උපන් සත්වයාට ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. උපන් සත්වයා අප්‍රිය දේ නිසාද අප්‍රිය දේ හා එක්වන්නට සිදුවීම නිසාද දුකටපත් වේ. උපන් සත්වයා අප්‍රිය දේ හා එක්වීම නිසා, අප්‍රිය පුද්ගලයන් හා එක්වීම නිසා බියෙන් වාසය කරයි, තති ගැනීමෙන් වාසය කරයි, දුකින් වාසය කරයි, වේදනාවෙන් වාසය කරයි, හැඬු කඳුලින් වාසය කරයි. උපන් සත්වයාට අප්‍රියයන් හා එක්වීම දුකක්මය. උපන් සත්වයා තමා කැමති දේ පතයි. සතර අපායෙහි නූපදින්නට උපන් සත්වයා කැමති වෙයි. නමුත් එය කැමැත්ත තිබූ පමණින් කළ නොහැකි දෙයකි. උපන් සත්වයා ජරාවට පත්වෙන්නට අකමැති වෙයි. ජරාවට පත් නොවී සිටින්නට කැමති වෙයි. නමුත් කැමැත්ත තිබූ පමණින් ඒ නොලැබෙයි. ඒ නිසා කැමති දේ නොලැබීමේ දුකටපත් වෙයි. උපන් සත්වයා ලෙඩ නොවී සිටින්නට කැමති වෙයි. ඒ කැමති දේ ඔහුට නොලැබේ. කැමති දේ නොලැබීම දුකකි. උපන් සත්වයා නොමැරී සිටින්නට කැමති වෙයි. ඒ කැමති දේ ඔහුට නොලැබෙයි. කැමති දේ නොලැබීම දුකකි. උපන් සත්වයා ප්‍රිය පුද්ගලයන්ගෙන් හා ප්‍රිය වස්තුන්ගෙන් වෙන් නොවී සිටින්නට කැමති වෙයි. ඒ කැමති දේ ඔහුට නොලැබෙයි. කැමති දේ නොලැබීම දුකකි. උපන් සත්වයා අප්‍රිය පුද්ගලයන් හා අප්‍රිය වස්තුන් සමග එක් නොවී සිටින්නට කැමති වෙයි. ඒ කැමති දේ නොලැබීම දුකකි. උපන් සත්වයා කායික දුකටපත් වෙයි. මානසික දුකටපත් වෙයි. හඬා වැළපීම්, සුසුම් හෙලීම් වලට මුහුණ දෙයි. මේ උපන් සත්වයාට දුක උරුමව තිබෙන්නේ ඔහුට ඉපදීම ලෙස යම් ඇසක් ලැබෙයිද, යම් කනක් ලැබෙයිද, යම් නාසයක් ලැබෙයිද, යම් දිවක් ලැබෙයිද, යම් ශරීරයක් ලැබෙයිද, යම් මනසක් ලැබෙයිද, මේ සියලු දේ අයිති වන්නේ දුකටයි.
පඨවි ධාතුවේ යම් ඉපදීමක් ඇද්ද? ඒ අයිති වන්නේ දුකටයි. ආපෝ ධාතුවේ යම් ඉපදීමක් ඇද්ද? ඒ අයිති වන්නේ දුකටයි. තේජෝ ධාතුවේ යම් ඉපදීමක් ඇද්ද? ඒ අයිති වන්නේ දුකටයි. වායෝ ධාතුවේ යම් ඉපදීමක් ඇද්ද? ඒ අයිති වන්නේ දුකටයි. රූප උපාදානස්කන්ධේ යම් ඉපදීමක් ඇද්ද? ඒ වනාහි දුකෙහි ඉපදීමයි. වේදනා උපාදානස්කන්ධයේ යම් ඉපදීමක් ඇද්ද? ඒ වනාහි දුකෙහි ඉපදීමයි. සංඥා උපාදානස්කන්ධයේ යම් ඉපදීමක් ඇද්ද? ඒ අයිති වන්නේ දුකටයි. සංඛාර උපාදානස්කන්ධයේ යම් ඉපදීමක් ඇද්ද? ඒ අයිති වන්නේද දුකටයි. විඥාන උපාදානස්කන්ධයේ යම් ඉපදීමක් ඇද්ද? ඒ අයිති වන්නේද දුකටයි. මෙලොව වේවා පරලොව වේවා ලොවේ කොතැනක හෝ වේවා ඉපදීම යම් තැනක ඇද්ද? එතන ජරා මරණ ඇත. බුදුරජාණන් වහන්සේ වදාළේ මෙය පළමුවැනි ආර්ය සත්‍ය ලෙසයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවෙනි ආරි සත්‍ය ලෙස මේ දුක හට ගැනීමට ප්‍රධාන හේතුව ගැන වදාළසේක. යම් මේ තණ්හාවක් ඇද්ද? ඒ තන සතුටින් පිළිගන්නා වූ පුනර්භවයේ ඇති කරන ගිය තැන උපනුපන් තැන ආසාව වැළඳ ගන්නා වූ යම් කාම තණ්හාවක් ඇද්ද? භව පැවැත්මට ආසා කරන යම් භව තණ්හාවක් ඇද්ද? නොපැවැත්මට ආසා කරන යම් විභව තණ්හාවක් ඇද්ද? මේ ත්‍රිවිධ තණ්හාවම දුකට හේතුව බව බුදුරජාණන් වහන්සේ වදාළසේක. මේ තණ්හාව හටගන්නේ කොහේද? මේ තණ්හාව පවතින්නේ කොහේද? මේ ලෝකයෙහි ප්‍රිය වූ මනාප වූ මිහිරි ස්වභාවයේ ඇති යමක් ඇද්ද? එතන මේ තණ්හාව හටගනී. එතන මේ තණ්හාව පවතී. මේ ඇස, මේ කන, නාසය, දිව, ශරීරය, මනස යන මේ හය ලෝකයෙහි ප්‍රිය ස්වභාවයෙන් යුතු දේය. මිහිරි ස්වභාවයෙන් යුතු දේය. තණ්හාව හටගන්නේ මෙතනයි. ඇසට පෙනෙන රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට සිතෙන අරමුණු මේවාද ලෝකයෙහි තිබෙන ප්‍රිය ස්වභාවයෙන් යුතු දේය. මිහිරි ස්වභාවයෙන් යුතු දේය. තණ්හාව හටගන්නේ
මෙතනයි. තණ්හාව පවතින්නේ මෙතනයි. තණ්හාව නවතින්නේද මෙතනයි. බුදුරජාණන් වහන්සේ දෙවෙනි ආර්ය සත්‍ය ලෙස අපට වදාළේ මේ තණ්හාව ගැනයි. බුදුරජාණන් වහන්සේ තුන්වෙනි ආර්ය සත්‍යයේද අපට වදාළසේක. තුන්වෙනි ආර්ය සත්‍ය කුමක්ද? එනම් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයි. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කුමක්ද? කලින් පවසන ලද යම් කාම තණ්හාවක් ඇද්ද? පැවැත්මට ආසා කිරීම නම් වූ යම් භව තණ්හාවක් ඇද්ද? නොපැවැත්මට ආසාව නම් වූ යම් විභව තණ්හාවක් ඇද්ද? මේ ත්‍රිවිධ තණ්හාවම ශේෂ නොකොට නිරුද්ධ කිරීමක් ඇද්ද? නොවැළීමක් ඇද්ද? මේ ත්‍රිවිධ තණ්හාව අත්හැර දැමීමක් ඇද්ද? මේ ත්‍රිවිධ තණ්හාව දුරු කිරීමක් ඇද්ද? මේ ත්‍රිවිධ තණ්හාවෙන් නිදහස් වීමක් ඇද්ද? මේ ත්‍රිවිධ තණ්හාවට නොවැල්මක් ඇද්ද? මේ වනාහි දුක්ඛ නිරෝධයයි. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ දුක්ඛ නිරෝධය ඒකාන්ත සැපයක් බවයි. නිබ්බානම් පරමං සුඛං. රාගේ යම් ක්ෂය වීමක් ඇද්ද? ද්වේෂයේ යම් ක්ෂය වීමක් ඇද්ද? මෝහයේ ක්ෂය වීමක් ඇද්ද? ඒ රාග දේශ මොහ නැති තැන අමා මහ නිවනයි. මේ වනාහි තුන්වැනි ආර්ය සත්‍යයයි. බුදුරජාණන් වහන්සේ සතරවෙනි ආර්ය සත්‍යයක් වදාළසේක. මේ සතරවෙනි ආර්ය සත්‍ය කුමක්ද? මධ්‍යම ප්‍රතිපදාව නම් වූ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ධම්මස ලබා දෙන නුවණ උදා කරන සංසිඳීම ඇති කරන අවබෝධය ඇති කරන නිවන පිණිස පවතිනා වූ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කුමක්ද? එනම් සම්මා දිට්ඨියයි, සම්මා සංකල්පයයි, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි. සම්මා දිට්ඨිය anu කුමක්ද? දුක්ඛාරි සත්‍ය ගැන යම් අවබෝධයක් ඇද්ද? දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ගැන යම් අවබෝධයක් ඇද්ද? දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ගැන යම් අවබෝධයක් ඇද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ගැන යම් අවබෝධයක් ඇද්ද? මේ අවබෝධය සම්මා දිට්ඨියයි. සම්මා සංකල්පය anu කුමක්ද?
කාමයන්ගෙන් නික්ම යෑමේ යම් විරාගී සිතුවිලි ඇද්ද මේවනාහි නෙක්ඛම්ම සංකල්පයයි. ඊර්ෂ්‍යා නොකරන, පලි නොගන්නා, එකට එක නොකරන, වෛර අමනාප නොකරන මෛත්‍රී සිත පැවැත්මක් ඇද්ද මේවනාහි අව්‍යාපාද සංකල්පයයි. හිංසා නොකරන, පීඩා නොකරන, අවමන් නොකරන කාරුණික ස්වභාවයක් ඇද්ද මේවනාහි අවිහිංසා සංකල්පයයි. මෙසේ යම් නෙක්ඛම්ම සංකල්පයක් ඇද්ද යම් අව්‍යාපාද සංකල්පයක් ඇද්ද යම් අවිහිංසා සංකල්පයක් ඇද්ද මේවනාහි සම්මා සංකල්පයයි. සම්මා වාචා යනු කුමක්ද? බොරු කීමෙන් වෙන්ව සිටීමක් ඇද්ද? සමගිය නැති කරන, සමාදානය නැති කරන, අඬදබර හටගන්නා කේලම් කීමක් ඇද්ද? එයින් වෙන්ව සිටීමය. ආරවුල් හටගන්නා පීඩාව ඇති කරන ඇතිවෙන වේදනාව ඇතිවෙන පරුස වචන පැවසීමක් ඇද්ද? එයින් වෙන්ව සිටීමය. කාලේ කාදමන යහපත වනසන ජීවිතයේ වටිනාකම ඉස්මතු නොවන යම් හිස් කතාවක් ඇද්ද? එයින් වෙන්ව සිටීමයි. යම් සත්‍ය පැවසීමක් ඇද්ද? සමගිය පිණිස, සමාදානයේ පිණිස, යහපත පිණිස හේතු වන යම් වචනයක් ඇද්ද? සිතේ සාන්තිය, සංසිඳීම, සමාධිය ඇති වෙන යම් වචනයක් ඇද්ද? ජීවිත අවබෝධයේ පිණිස උපකාරී වෙන යම් වචනයක් ඇද්ද? මේ වනාහි සම්මා වාචාය. සම්මා කම්මන්ත යනු කුමක්ද? සම්මා කම්මන්තය යනු ප්‍රාණඝාතයෙන් වෙන්ව සිටීමයි. සොරකමින් වෙන්ව සිටීමයි. වැරදිකාම සේවනයෙන් වෙන්ව සිටීමයි. සම්මා කම්මන්තෙන් යුතු කෙනා අන්‍යයන් හට උදව් උපකාර වෙයි, පිහිට වෙයි, සහනේ සලසයි. සම්මා කම්මන්ත ඇති කෙනා අන් අයගේ දෙය ආරක්ෂා කරයි, රැක බලා ගනී, හානි වෙන්නට ඉඩ නොදෙයි, එයට උදව් කරයි. සම්මා කම්මන්තයෙන් යුතු කෙනා ආරවුල් ඇති වෙන කිසිදු වැරදි ක්‍රියාවක නොයෙදෙයි. මේ වනාහි සම්මා කම්මන්තයයි. සම්මා ආජීවය යනු කුමක්ද? ජීවත් වීම පිණිස මිල මුදල් ඉපයීමේදී සම්මා ආජීවයෙන් යුතු කෙනා බොරුවෙන් වංචා නොකරයි, කිරීමෙන් වංචා නොකරයි, මැනුම් වලින් වංචා නොකරයි, අන්‍යයන්ට අහිත කර වූ, පීඩා කර වූ,
වෙලහිලඳාම් නොකරයි. බොරු වංචා නොකරයි. ධාර්මිකව මුදල් උපයයි. දැහැමි ජීවිතයක් ගෙවයි. මේ වනාහි සම්මා ආජීවයයි. සම්මා වායාම යනු කුමක්ද? සම්මා ආජීවයේදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දැහැමි ලෙස සිව්පසේ ලබා ගනී. මේ වනාහි සම්මා ආජීවයයි. සම්මා වායාම යනු කුමක්ද? සම්මා දිට්ඨියෙන් යුතු හිරියොතප් සහිත තැනැත්තා තමා තුළ හටගත් අකුසල් ගැන ලැජ්ජාවටපත් වෙයි. බියටපත් වෙයි. ඒ අකුසල් ප්‍රහාණය කිරීමට කැමැත්ත ඇති කරගනී. වීරිය කරයි. මහත් වෙහෙසක් ගනී. නූපන් අකුසල් ඉපදෙන්නට ඉඩ ඇති ඉඩකඩ ගැන ලැජ්ජා බය ඇති කරගනී. නූපන් අකුසල් උපදින්නට පෙර ඒවා ප්‍රහාණය කිරීම පිණිස ඡන්දේ උපදවයි. වෑයම් කරයි. වීරිය ආරම්භයි. මහත් උත්සාහයක් ගනී. නූපන් කුසල් උපදවා ගැනීම ගැන මහත් කැමැත්ත ඇති කරගනී. නූපන් කුසල් උපදවා ගන්නට නොලැබුණොත් සිදුවෙන අයහපත ගැන හිරියොතප් ඇති වෙයි. නූපන් කුසල් උපදවා ගැනීමට ඡන්දය ඇති කරගනී. වෑයම් කරයි. වෙර වඩයි. බලවත් ලෙස වීරිය කරයි. උපන්නා වූ යම් කුසලයක් ඇද්ද ඒ කුසලය වඩා වර්ධනය වීම පිණිස සම්පූර්ණ කර ගැනීම පිණිස බලවත් කැමැත්ත ඇති කරගනී. වෑයම් කරයි. වීරිය වඩයි. වෙහෙස ගනී. මේ වනාහි සම්මා වායාමයි. සම්මා සති යනු කුමක්ද? සම්මා සති යනු සතර සතිපට්ඨානේ සිහිය පිහිටුවා ගැනීමයි. කාය පිළිබඳව කායික ක්‍රියා පිළිබඳව සිහිය පිහිටුවා ගැනීම කායානුපස්සනාවයි. විඳීම් පිළිබඳව සිහිය පිහිටුවා ගැනීම වේදනානුපස්සනාවයි. සිත පිළිබඳව සිහිය පිහිටුවා ගැනීම චිත්තානුපස්සනාවයි. පංච නීවරණ පිළිබඳවද පංච උපාදානස්කන්ධ පිළිබඳවද ආයතන පිළිබඳවද චතුරාර්ය සත්‍ය පිළිබඳවද සිහිය පිහිටුවා ගැනීම ධම්මානුපස්සනාවයි. බොජ්ජංග ධර්මයන් පිළිබඳවද සිහිය පිහිටුවා ගැනීම ධම්මානුපස්සනාවයි. මේ වනාහි සම්මා සතියයි. සම්මා සමාධිය යනු කුමක්ද? පංච නීවරණ බැහැර කොට අකුසල විතර්ක බැහැර කොට සතර සතිපට්ඨානයේ තුල මනාකොට සිහිය රඳවා විතර්ක විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළවෙනි ධ්‍යානය සම්මා සමාධියයි. විතර්ක විචාර නැතිව සමාධියෙන් හටගත්
ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානය සම්මා සමාධියයි. එමෙන්ම ප්‍රීතියට නොඇලී විරාගයෙන් යුතු උපේක්ෂාවෙන් යුතු සමාධිය තුන්වෙනි ධ්‍යානයයි. සොම්නසටද දොම්නසටද නොඇලී සැප දුක් බැහැර කොට උපේක්ෂා සහගතව පිරිසිදු සිහිය පවත්වන සතරවෙනි ධ්‍යානය සම්මා සමාධියයි. මේ වනාහි සම්මා සමාධියයි. මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සතරවැනි ආරි සත්‍ය වශයෙන් අපගේ ශාස්ත්‍රූන් වහන්සේ අපට වදාළ සීක. මේ දුක්ඛාරි සත්‍ය හෝ දුක්ඛ සමුදය ආරි සත්‍ය හෝ දුක්ඛ නිරෝධාරි සත්‍ය හෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍ය හෝ මේ ආරි සත්‍ය සතර ලෝකයෙහි කිසි ශ්‍රමණේකට හෝ බ්‍රාහ්මණේකට හෝ ප්‍රතික්ෂේප කොට වෙනත් ආරි සත්‍ය හතරක් පැනවීම කිසිසේත් කල නොහැක්කේමය. ඒකාන්තයෙන්ම මේ ආරි සත්‍ය සත්‍යක්මයි, නොවෙනස් වන සත්‍යක්මයි, වෙනත් ස්වභාවයකට පත් නොවන සත්‍යක්මයි. මේ ආරි සත්‍ය අවබෝධ කරගන්නට අපටද වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.